Hi guys, අපි මේ බ්‍රිස්බේන් එයාපෝට් එකේ ඉඳලා ඩාවින් වලට යන්නයි හදන්නේ. මේ වීඩියෝ එකෙන් ඩාවින් වල අපි ගියපු ලස්සන තැන් ටිකක් ඔයාලට අරන් එන්න. ඔයාලා ඩාවින් වලට යන්න ප්ලෑන් කරනවා නම් මේ වීඩියෝ එකෙන් ඩාවින් වල තියෙන ලස්සන ප්ලේසස් ටිකක් ඔයාලටත් අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි. ඉතින් guys මේක ඉවර වෙනකම් බලන්න. ඉතින් guys බ්‍රිස්බේන් ඉඳලා ඩාවින් වලට එන්න අපිට ගියේ 4 hours විතර. අපිව පික් කරන්න හස්බන්ඩ්ගේ අක්කයි අයියයි ඇවිල්ලා හිටියා. ඉතින් අපි මේ යන්නේ එයාලගේ අපාර්ට්මන්ට් එක තියෙන තැනට. එයාලා ඉන්නේ බේවිව් කියන ඒරියා එකේ. ඉතින් එයාලගේ ගෙදර බැල්කනි එකට ගියාම බේවිව් එකේ ලස්සන වීව් එකක් ඔයාලටත් බලා ගන්න පුළුවන්. ෆස්ට් ඩේ ඉවිනිං අපි ගියේ ඇක්වසින් ෆිෂ් ෆීඩින් සෙන්චරි එකට. මේක තියෙන්නේ ඩොක්ටර්ස් ගලීඩ් රෝඩ් එකේ. මේකට හැබැයි හැම දවසකම යන්න බෑ. ඔයාලා යන්න කලින් Google කරලා මෙයාලගේ වෙබ්සයිට් එකේ availability check කරන්න. මොකද ෆිෂ් ෆීඩින් වලට යන්න පුළුවන් හයි ටයිඩ් එකේ විතරයි. එයාලා එතන වෙබ්සයිට් එකට ගියාම ඔයාලට සේරම ඩීටේල්ස් දැනගන්න පුළුවන්. අපි මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයාලට ලින්ක් එක දාන්නම්. ඉතින් මෙතෙන්ට ආවම ෆිෂ්ලට ෆීඩ් කරන්න යාළම බ්‍රෙඩ් ඇන්ඩ් බන්ස් තියලා තියෙනවා. කොච්චර දැම්මත් ෆිෂ්ලට නම් කෑම කාලා ඇති වෙන්නේ නැහැ. ඉතින් අපි එතන 30 minutes විතර ස්පෙන්ඩ් කළා. අක්කේගේ බබාලව නම් එතනින් අරන් යන්න ගොඩක් අමාරු වුණා. එයාලා හරි ආසයි මේ ෆිෂ් ෆීඩින් එකට.
මෙතන තව පොඩි ලස්සන view point එකකුත් තියෙනවා. ඒකට යන්න පොඩි stairs ටිකක් තිබ්බා. ඒකට නැග්ගාම තමයි ඔයාලට මේ පේන ලස්සන බර්ඩ්ස්ලා ටිකයි මේ ලස්සන ඕෂන් view එකයි බලාගන්න පුළුවන් වෙන්නේ. Sunday morning අපි ගියා රැපිඩ් ක්‍රීක් මාකට් එකට. ඒකේ ගොඩක් ලොකු මාකට් එකක් උනේ නැති වුණාට අපිට ලංකාවේ තියෙන ගොඩක් vegetables එකෙන් ගන්න පුළුවන් වුණා. මේකට ආවොත් ඔයාලටත් fresh vegetables, fruits ගන්න පුළුවන්. තව පොඩි food stalls උත් තිබ්බා. එතෙන් අක්කගේ husband අපිට ශ්‍රී ලංකන් food stall එකෙන් vegetable roti අරන් දුන්නා. මං හිතන්නේ ඩාවින් ඉන්න අයට ශ්‍රී ලංකන් vegetables ඕනම දෙයක් මේකෙන් ගන්න පුළුවන්. ඉතින් හස්බන්ඩ්ගේ අම්මා අපිට ගොඩක් කාලෙකින් ලංකාවේ කන්න මිස්සුන රස එළවලු ලන්ච් වලට හදලා දුන්නා. ගොඩක් කාලෙකට පස්සේ තමයි අපිට ලංකාවේ කෑම මෙහෙම කන්න හම්බුනේ. ඒක ඉතින් වෙනම ෆීලින් එකක් අපි වගේ අයට. ඉතින් අක්කිල හවස අපි ඩිනර් එක්කන් යන්න කලින් මේ ලස්සන ප්ලේස් එකට අරන් ආවා. ඒකේ නම කූලන් බේ. අපි සන්ඩේ ඉවිනිං තමයි මෙතනට ගියේ. මෙතන ගොඩක් අය ඇවිල්ලා සන්සෙට් view එක බලනවා. නයිට් ක්ලිෆ් වගේම එතන හරිම ලස්සන ප්ලේස් එකක්. ඉතින් ගොඩක් අය එතනට ඇවිල්ලා එන්ජොයි කරනවා. සමහර අය සින්දු කියනවා, මීල්ස් ගන්නවා, බබාලා යාළගේ ෆ්‍රෙන්ඩ්ස්ලත් එක්ක ප්ලේ කරනවා. ඉතින් ඩාවින් ඉන්න අයට නම් රිලැක්ස් එකේ ඉඳලා යන්න පුළුවන් ලස්සන ප්ලේස් එකක් තමයි මෙතන. බීච් එකක් තිබ්බට ඒකට නම් යන්න බැරි වුණා. ඒකේ රෙඩ් ෆ්ලැග්ස් දාලා තිබ්බා. මොකද ඩාවින් වල ගොඩක් ක්‍රොකඩයිල්ස්ලා ඉන්නවා කියනවනේ. ඒ හින්දා අපි බීච් එක ළඟට නම් ගියේ නෑ. අක්කි කිව්වා එහෙ ඩ්‍රයි සීසන් එකට මේ ඒරියා එකේ එක ෆෙස්ටිවල්ස් තියෙනවලු. ඉතින් එදාට ඩාවින් වල ඉන්න ගොඩක් අය ෆැමිලිස් එක්ක ඇවිල්ලා ගොඩක් එන්ජොයි කරනවලු. ඉතින් ගයිස් මේ ප්ලේස් එකත් ඔයාලා ඩාවින් ගියොත් මිස් කරන්න එපා. ඉතින් ඊට පස්සේ දවසේ අක්කිලගේ බබාලව අරගෙන ඒගොල්ලෝ ආසම තැනකට තමයි අපි ගියේ. ඒකේ නම කිංපින්. මෙතන පොඩි අයට වගේම ලොකු අයටත් ප්ලේ කරන්න ගොඩක් ගේම්ස් තිබ්බා. එයාලා වෙතනින් අරන් එන්න නම් ගොඩක් අමාරු වුණා. මොකද කොච්චර ප්ලේ කරත් පොඩි අයට ඇති වෙන්නේ නෑනේ. ඉතින් ගයිස් මේ තියෙන්නේ අපි ගියපු නයිට් ක්ලිෆ් කියන ප්ලේස් එක. මෙතනට ගොඩක් අය එන්නේ සන්සෙට් එක බලන්න තමයි. සෝ අපි එතන තියෙන පික්නික් බෙන්ච් එක වාඩි වෙලා අක්කේ ප්‍රිපෙයාර් කරගෙන ගියපු ඊවිනිං ස්නැක්ස් ගන්න ගමන් මේ සන්සෙට් view එක එන්ජොයි කරා. ඉතින් ඔයාලා ඩාවින් යනවා නම් මේ නයිට් ක්ලිෆ් සන්සෙට් බලන්න යන එක මිස් කරගන්න එපා.
ඉතිං අපි අන්තිම දවස ආවේ වෝටර් ෆ්‍රන්ට් එකට. මේක ආටිෆිෂල් පූල් එකක්. සමහර අය මෙතනට ඇවිල්ලා ස්විම් කරනවා. අපි නං ගියේ පොඩ්ඩක් රිලැක්ස් වෙලා එන්න. එතන පූල් ඒරියා එක වටේම සෑන් තිබ්බා. ඒ නිසා පොඩි බබාලා නම් හරි ආසයි සෙල්ලම් කරන්න. ඉතින් එයාලට සෙල්ලම් කරන්න දීලා අපි පොඩි චැට් එකක් දැම්මා. ඉතින් ගයිස් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් අපි ආයෙත් එන්නම්. ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරා නම් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා. Thanks for watching and stay safe guys. See you soon.